මේ මනෝ විශ්ලේෂණවාදී එන මනෝලිංග සංවර්ධන අවධි පිළිබඳ කරන සාකච්ඡා. මේක අපි කලින් කතා කරලා දැන් චුට්ටක් මේක එක එක අවධි පිළිබඳ වෙන සාකච්ඡා කරන්න මේ උත්සාහ කරා. ඒක තමයි නිලීන අවධි නැත්නම් සැඟවුන් නැත්නම් গুপ্ত අවධි අපි අඳුනගන්න. ඒකට විශේෂ කාරණා ගොඩක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ වයස් කාණ්ඩය ගන්න අවුරුදු 6 සිට අපි සාමාන්‍යයෙන් නව යෞවන වේ දක්වා කියන කාල සීමාව තුල. මෙන්න මේ කාල සීමාව තුල තමයි දරුවා අධ්‍යාපනයට නැඹුරු වීමේ සමාජ සම්බන්ධතා පැවැත්වීමේ නව කුසලතාවයන්ට යොමු කිරීමේ නැඹුරුතාවය නැත්නම් ඒ ස්කිල් එක හැදෙන කාල සීමාව තමයි මෙන්න මේ වයස් කාණ්ඩය කියලා කියන්නේ. ඒතර මේ කාල සීමාව තුළ දෙමව්පියෝ මතක තියාගන්න ඕන කාරණාවක් තමයි දරුවන්ට වගකීම් බාර දීම නැත්නම් සමාජානුයෝජනයට අවශ්‍ය අන්තර්පුජ්‍යල සම්බන්ධතා සමාජ සම්බන්ධතා ටික අපි වර්ධනය කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් ගත්තම අපි කියන දෙයන්නේ ආකල්ප දැනුම කුසලතා අපි හදන්න ඕන. ඒතරක පාසලෙන් දෙන්නත් ඕන දරුවට පාසලෙන් දෙන්න ඕන ටික සමාජයෙන් දෙන්න ඕන ටික දරුවට දෙන්නත් ඕන. මේ කාල සීමාව තුළ කණ්ඩායම් ලෙස මිත්‍රයන් ලෙස කටයුතු කරන්න ඔවුන් හරි කැමති. ඔවුන් හරි සමීපයි ඒගොල්ලන්ට. මේ කාරණාවන නිසියාකාර පරිසරයක් අපි හදලා නොදුන්නොත් එහෙම අනාගතයේදී ඔහු අධ්‍යාපනික පසුබෑම නිසා රැකියා ප්‍රශ්න එන්න පුළුවන්. මිතුරන් නැමැති නිසා හුදකලාභාවය එන්න පුළුවන්. සමාජ සම්බන්ධතා පවත්වා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පූර්ණ වශයෙන්ම අධ්‍යාපනයට කාලය වෙන් කිරීම නෙවෙයි අර දෙපැත්තම බැලන්ස් වෙන්න ඕන. සමාජ සම්බන්ධ සහ අධ්‍යාපනය කියන දෙකම බැලන්ස් වෙලා දරුවා නිසියාකාරව සමාජගත කරන අවධියක් තමයි මෙන්න මේ නිලීන අවධිය. මේ අවධිය විතකදී අපි හඳුන්වනවා කුණාටුවක ආරම්භය නැත්තම් මේක හරි නිහඬියාවක්. සමහරලාට දරුවෝ ගොඩාක් දේවල් ගවේෂණය කරන්න ගන්නෙත් මෙන්න මේ කාල සීමාව තුළ දරුවා බොහෝ දේවල් අඳුර ගන්න පෙළඹෙන අවධියක් මෙන්න මේක. ඒ නිසා වගකීම තමයි වැඩිහිටියන්ගේ සමාජ සම්බන්ධතා වලට දරුවා යොමු කිරීම සහ නව කුසලතාවයන් ආරම්භ වන ආකාරයේ අධ්‍යාපන පරිසරයක් හඳුන්වා දීම. විශේෂයෙන්ම ඔබ බලන්න බුද්ධිඵල න්‍යාය කියන කාරණාවක් තියෙනවා මනෝවිද්‍යා ශාස්ත්‍රයේ. ඒ බුද්ධිඵල න්‍යායට සාපේක්ෂව දරුවාගේ කුසලතාවයන් අඳුනා ගනිමින් මෙන්න මේ කාල සීමාව තුළ දරුවාට හැකි දරුවාට වැඩ කරන්න පුළුවන් මාවතකට යොමු කරන්න දරුවා අඳුනා ගන්න තියෙන කාලය තමයි මෙන්න මේ නිලීන අවධිය. ඊටාම සුවිශේෂීම අවධියක් මෙන්න මේ නිලීන අවධිය කියලා කියන්නේ. දෙමව්පියෝ දැඩි අවධානයෙන් සහ දරුවත් එක්ක සමීපයෙන් වැඩ කරන්න ඕන කාල සීමාව තමයි මෙන්න මේ කාල සීමාව. හැබැයි අවාසනාවන්ත කාරණාව ඒකනේ මේ අවධිය තමයි දරුවෝ ටික දෙමව්පියෝ හොදකලා කරන්නෙත් කියලා අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. අවසාන ස්ටෙප් එක අපි හඳුනා ගන්න ප්‍රජනන ලිංගික අවධිය කියන එක. මේක දීර්ඝ කාලයක් පවතිනවා. මේක හරි සුවිශේෂී කාල සීමාවක් බවට පත් වෙනවා. මේ කාල සීමාව වෙනකොට දරුවන් බිහි කිරීමේ දරුවන් හදා වඩා ගැනීමේ පෝෂණය කිරීමේ පිළිබඳ කායික මානසික සූදානමක් මේ අවධියේදී දරුවන් තුළ දැක් ගන්න පුළුවන් අපිට නව යෞවනයන් තුළ. මේ නව යෞවනයන් නැත්තම් මේ තරුණයන් කියන මේ කණ්ඩායම තුළ සමාජ වගකීමක් අරගෙන තමන්ගේ ජීවිතයේ ස්වාධීන තමන්ට හිතලා තීරණ ගන්න කාලයක් බවට පරිවර්තන වෙනවා. සහ එimhe හැකියාවක් මේ අවධියේදී නිර්මාණය වෙලා ඉවර වෙනවා. එතකොට මේ අවධියේ විශේෂ කාරණාවක් තමයි විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආදරයේ සෙනෙහස ලැබෙන්න ගන්න ඔය බැඳීම් වැඩි වෙනවා. ඔහුන්ට වැඩි නැඹුරුතාවයක් ඇති වෙනවා. ජීවිතේ තනියෙන් වගකීම් අරගෙන වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ කාලය බොහෝ කාලයක් පවතින මේක විශේෂ කාරණාවක් තමයි අපි අර කලින් කිව්ව මුඛාවධිය, ගුදාවධිය, ලිංග රූපාවධිය සහ නිලීන අවධිය කියන කාල සීමාව තුළ දරුවාව නිසියාකාරව කායික මානසික වශයෙන් දරුවාට සංවර්ධනය වෙන්න දීලා තිබුණොත් අතිසාර්ථක දරුවෙක් නිර්මාණය කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ නිසා අපේ සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වෙන්නේ ෆෝන් භාවිතයේ බහුල ලෙස පවතින කාරණාවත් විෂමද්‍රව්‍ය භාවිතයේ බහුල වශයෙන් පවතින කාරණාවත් තමයි අපි සාකච්ඡා කරන්නේ. හැබැයි මෙතෙන්ට දරුවා එන්න ඕන පරිසරය හදලා තියෙන්නේ දෙමව්පියන් ප්‍රමුඛ සමාජ පරිසරය තමයි හදලා තියෙන්නේ. නිසා අපේ වගකීමක් තියෙනවා දෙමව්පියන් මුල් කරගත්ත මේ සමාජය තුළ දරුවා මේ කියන්නා වූ එක් එක් අවදීන් වල දරුවා තුළ සංවර්ධනය වී යුතු ආකල්පමේ දැනුමේ වශයෙන් විතරක් නෙමෙයි කුසලතා වශයෙන් හැදෙන්න ඕන දේවල් ටික අපි දරුවන්ට හදලා දෙන්න ඕන. ගත්තොත් අපි ළමයි 10ක් ගමු. ළමයි 10 දෙනෙක් අරගෙන ළමයි 3 දෙනෙක් දෙන්නෙක් කරන කතාව සමාජ ලොකු මාතෘකා බවට පත් කරමින් සාකච්ඡා කරමින් සමහර වෙලාවට අර සමාජය තුළ සාර්ථක දරුවෙක් නිර්මාණය කිරීම විදිහට පරිසරය එක්ව අහිරනවා. එහෙම නැත්නම් සමාජය තුළ දරුවන්ට සම්ප්‍රේෂණය නොවිය යුතු කරුණු සම්ප්‍රේෂණය වෙනවා. අපේ වගකීම වෙන්නේ ගේ ඇතුලේ නිවස ඇතුලේ මුල් කරගෙන අපි හදන්න ඕන දරුවා අර කිව්ව එක් එක් අවදීන් වල දරුවා සම්පූර්ණ කරන්න ඕන පාරිසරික සාධක ටික සම්පූර්ණ කරලා දීම තුළින් අපි මේ අද වර්තමානයේ කතා කරන අභියෝග ටික විසඳලා ඉවර වෙනවා. මං අහන්නේ මේ සමාජයේ දැන් තියෙන ප්‍රශ්නේ දැන් තරුණයන්ට තියෙන නව යෞවනයන්ට නම් තියෙන්නේ
මේ නව යෞවනයන්ට ඉස්සරහ නැත්නම් පිටිපස්සේ ඉන්න දරුවෝ ටික. ඒ කියන්නේ අවුරුදු 1 2 3 4 නැත්නම් 1 2 3 4 5 කියන දරුවෝ ටික අපිට යහපත් සමාජගත කරගන්න පුළුවන්ද? පුළුවන්. අපි ඒකට මූලිකත්වය දෙන්න ඕන මේ දරුවෝ ආරක්ෂා කරන ගම. ඒ නිසා අපි මෙන්න මේ අවදීන් පිළිබඳව දාලා අදහසක් ගන්න මේ අවදීන් වල අපිට ගත යුතු යමක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ එක තැනකින් ඉවර විය යුතුයි. ඒ නිසා අපි දැඩි ලෙස සියලුම කණ්ඩායම ඒක රාශී වෙලා මේ එක වසර දෙක වසර තුන වසර පහ වසර හැස්කරන්නේ දරුවන්ගේ බාහිර ආරක්ෂාව සහ කායික මානසික පරිසරය නිවැරදිව සකස් කරමින් පෞල් පරිසරය නිවැරදිව සකස් කරමින් සාර්ථක දරු පරපුරක් අනාගතයේ බිහි වෙන්න මේ වර්තමානයේ දරුවෝ ටික පරිස්සම් කරමින් මේගොල්ලෝගෙන් හොඳ දේවල් ටික අපි අඳුර ගන්න ඕන. ඒ දේවල් වලට පාර කපන්න ඕන. අනාගතයේ ඉන්න දරුවන් සුසු පරිසරයක් අපි හදන්න ඕන. අපි වෙලාවකට සමහරලාට අපිට හිතනවා අපිට ඉන්න දරුවෝ කෙරෙහි අපි අවධානය අඩු කරලා ඉන්න දරුවන්ට අවශ්‍ය පරිසරය අපි හදන්නේ නැතුව මේ සමාජයේ තියෙන ප්‍රශ්න සමග විතරක් අපි සාකච්ඡා කරන බවක් තමයි පේන්නේ. ඒ නිසා අනාගතයේ ඉන්න දරුවන්ට ආරක්ෂාව සපයමින් ඔවුන්ගේ දැනුම ආකල්ප කුසලතා ටික වංගරදර වෙන ඉඩ අවස්ථාව හදලා දීලා මේ වර්තමානයේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න කටයුතු කරනවා නම් වඩා සුදුසුයි කියන හැඟීම තමයි මේ මනෝවිද්‍යා සංකල්ප වලින් අපිට පැහැදිලි